අම්මේ වැඩි ඉවරනේ ඉක්මනට එන්න. එන්න පුතේ. යකෝ ඉක්මනට වරෙන් අපි ඔක්කොම සෙට් වෙලා ඉන්නේ. හිටා මං එන්න. අම්මේ මට පරක්කු වෙනවා. ඔයා වීල්ලක් හරි හයර් කරන් එතර යන්න. මං යනවා. තම්ස මොකක්ද ඒ කරේ? අම්මා ගැන පොඩ්ඩක් කර හිතනවද? ඈ? අම්මා අද අසනීපෙන් ඉඳලා තියන්නේ. උඹ අම්මට තනියෙන් එන්න කියලා රස්තිය අද ගහන්න ගිහින්නේ. වීල් එකටවත් දෙන්න සල්ලි නැතුව බඩපලේ ඉඳන් පයින් ඇවිත් ආන් අමාරුවෙන් නිදන් ඉන්නවා. තම්සෝගේ එකෙක් අදලා අම්මා විඳින දුක. මොකද කල්පනා කරන්නේ? අපිත් එක්ක හොදින් ඉද්දී අම්මා ගැන ගානක්වත් නැහැ. ඒත් අම්මව මෙහෙම දකිද්දී හිතට දරා ගන්න බැරි වේදනාවක් එනවා. එයාලා අපිත් එක්ක ඉන්නකන් අපි එයාලා හොඳට බලා ගන්න ඕනේ. එයාලා අපි ගාව නැති දවසක ඒ ගැන හිතලා දුක් වෙලා වැඩක් නැහැ. ඔය දවසක් කරේ අම්මා කියන දේ අහලා තියනවද? එයා කියන දේ අහලා එයාත් එක්ක සතුටින් ඉඳලා තියනවද? නෑ මං ආයේ එහෙම කරන්නේ නෑ. මං වෙනස් වෙනවා. මං ආයෙ ඉගෙන ගන්නවා. කියන දේ අහනවා.